ලෝකයේ බොහෝ රටවල් මේ දිනවල පවතින අසාමාන්‍ය ශීතල කාලගුණය නිසා පීඩාවට පත් වෙලා. නිවර්තන කලාපීය පාරාදීසයක් විදිහට සැලකෙන ෆ්ලොරිඩා ප්‍රාන්තයත් මේ අධික ශීතලයේ ගොදුරක් බවට පත් වෙලා තියෙනවා. උෂ්ණත්වය ක්‍රමයෙන් අඩුවීමත් එක්ක ෆ්ලොරිඩාවේ අහසෙන් අමුතු විදිහේ වස්තුන් කඩා වැටෙන්නටත් පටන් අරගෙන මේ වස්තුන් නිසා මිනිස්සුන්ටත් තුවාල සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සු මේ වස්තුන් අහුලන්නත් ගිහිල්ලා. අද අපි කතා කරන්නේ මේ ෆ්ලොරිඩා අහසෙන් වැටෙන අමුතු විදිහේ වස්තුන් පිළිබඳව. මෙහෙම අහසෙන් වැටෙන්නේ පණ තියෙන ඒත් පණ නෑ වගේ පේන දහස් ගණනක් ඉගුවානා සතුන්. ඇත්තටම කොහොමද එහෙම වෙන්නේ? මේ වෙනකොට පවතින අධික ශීතල කාලගුණයත් එක්ක මෙයාලා නිද්‍රාශීලී වෙලා තමයි ඉන්නේ. මේක හුදෙක් සෝබා දහමේ අහඹු සිදුවීමක් පමණක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මිනිසා පරිසරයට මුදාහල ආක්‍රමණශීලී සත්ව විශේෂයක් හමුවේ ස්වභාව ධර්මයේ විසින්ම ලබා දෙන විසඳුමක් වෙන්නත් පුළුවන්. මේ හැමදේම අස්සේ සීතලෙන් මවිත වූ ඉගුවානා මෙහෙයුමකුත් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වෙනවා. ඉගුවානා කියන්නේ එක්ටෝතර්මික් හෙවත් බාහිර උෂ්ණත්වය මත තම ශරීර උෂ්ණත්වය පාලනය කරන සතුන්. ඔවුන්ට ක්ෂීරපායින්ට මෙන් තමන්ගේ ශරීර උෂ්ණත්වය ස්ථාවරව පවත්වා ගැනීමට හැකියාවක් නැහැ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට වඩා අඩු වූ විට ඔවුන්ගේ රුධිර සංසරණය සහ පරිවෘත්තීය ක්‍රියා අතිශයින් මන්දගාමී තත්වයට පත්වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට ඔවුන්ගේ මාංශ පේශි ක්‍රියාකාරීත්වය අඩපණ වී ඔවුන් ගල් ගැසුණු ස්වභාවයකට පත්වීම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ කියන සිදුවීමත් එක්ක ගස්වල අතු අල්ලාගෙන සිටීමට ශක්තියක් නොමැති වූ විට ඔවුන් බිමට වැටීම සිදු වෙනවා. මෙන්න මේ විදිහට තමයි ඉගුවානා සත්තු අහසින් වැටෙන්නේ. මේ අහසින් වැටෙන ඉගුවානා නිසා ගොඩනැගිලිවල ඇතම් කොටස් වලටත් හානි සිදු වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. අපිට හුඟක් වෙලාවට බැලූ බැල්මටම හිතෙන්නේ මේ සත්තු මැරිලා ගස් වලින් වැටෙනවා කියලා. ඒත් ඇත්තටම මෙයාලා මේ වැටෙන්නේ මැරිලා නෙමෙයි. අධික ශීතලත් එක්ක මේ විදිහට නිද්‍රාශීලී වෙන මෙයාලා උණුසුම ලැබුණු සැනින් නැවත යථා තත්වයට පත් වෙනවා. ෆ්ලොරිඩාව පුරා ජීවත් වන ඉගුවානා සතුන්ගේ සංඛ්‍යාව නිශ්චිත වශයෙන්ම ප්‍රකාශයට පත් කිරීම තරමක් අපහසු කටයුත්තක්. මොකද ඔවුන් ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වෙනවා වගේම ඉගුවානා කියලා කියන්නේ සැඟවී ඉන්න කැමති සතුන් කොට්ටාසයක්. පර්යේෂකයන් පවසන්නේ ෆ්ලොරිඩාව පුරාවට මිලියන ගණනක් වන ඉගුවානා සතුන් ව්‍යාප්ත වෙලා ඉන්නවා කියලා. විශේෂයෙන් දකුණු ෆ්ලොරිඩා කලාපය ඔවුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය වෙලා තියෙනවා. ගැහැණු ඉගුවානා සතෙක් වසරකට බිත්තර 20 සිට 70 දක්වා ප්‍රමාණයක් දැමීම සිදු කරනවා. ෆ්ලොරිඩාවේ ඔවුන්ව දඩයම් කිරීමට ස්වභාවික සතුරන් ඉතා අඩුයි. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් පවතින උණුසුම් කාලගුණය ඔවුන්ගේ වර්ධනයට ඉතා හිතකර තත්වයේ පසු වෙනවා. ඉතින් මෙන්න මේ කියන හේතු නිසා ඔවුන්ගේ ගහණය පාලනය කිරීම ඉතාම අපහසු කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. 1960 වසරේදී පමණ මධ්‍යම සහ දකුණු ඇමරිකාවෙන් සුරතල් සතුන් ලෙස ඉගුවානා සතුන් ෆ්ලොරිඩාවට ආනයනය කෙරුණා. සමහර අයිතිකරුවන් මේ සතුන් ලොකු වන විට පාලනය කිරීමට අපහසු නිසා ඔවුන්ව පරිසරයට මුදා හැරියා. තවත් සමහර සතුන් නිවෙස් වලින් පැන ගියා. දකුණු ඇමරිකාවෙන් සහ කැරබියන් දූපත් වලින් ෆ්ලොරිඩාවේ වරායන් වෙතෙන බාණ්ඩ නැව් තුළ සැඟවීද මේ සතුන් ෆ්ලොරිඩාවට සංක්‍රමණය වී ඇති බව විශ්වාස කෙරෙනවා. ඉතින් මෙන්න මේ කියන හේතු එක්ක මෙයාලගේ වර්ධනය හිතාගන්න බැරි තරම් වේගයෙන් සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි ෆ්ලොරිඩාවේ ඉගුවානා ප්‍රශ්නය උග්‍ර වීමට 1992 වසරේදී බලපෑ ඇන්ඩ්‍රු සුලි කුණාටුව විශාල හේතුවක් වෙලා තියෙනවා. කුණාටුව නිසා සත්වෝද්‍යාන පර්යේෂණ මධ්‍යස්ථාන සහ සුරතල් සතුන් අලෙවි කරන ස්ථාන විනාශ වීමෙන් සතුන් විශාල ප්‍රමාණයක් එකපර වනයට මුදා හැරුණා. ඔවුන්ගේ ගහණය පාලනය කළ නොහැකි ලෙස ඉහළ යාමට මෙයත් එක් හේතුවක්. අද වන විට ඉගුවානා සතුන් ෆ්ලොරිඩාවේ පාරිසරික පද්ධතියට සහ යටිතල පහසුකම් වලට විශාල තර්ජනයක් වී තිබෙනවා. ඔවුන් මිනිසුන්ගේ ගෙවතුවල ඇති වටිනා ශාක ආහාරයට ගන්නවා වගේම ඔවුන්ගේ අසූචි මගින් ලෙඩ රෝග පැතිරීමේ අවදානමක්ද පවතිනවා. කුඩා සතුන් ආහාරයට ගැනීමටද මොවුන් පුරුදු වී සිටිනවා. මේ හේතුවෙන් ජෛව විවිධත්වයටද හානි ඇති කරනවා. ඔවුන් බිම් හැරීම නිසා ගොඩනැගිලිවල අත්තිවාරම් සහ පදික වේදිකාවලට පවා හානි සිදු වූ අවස්ථා වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ෆ්ලොරිඩාවේ ඉගුවානා ගහණය පාලනය කිරීමේ විසඳුමක් විදිහට මේ සත්තුන්ව ආහාරයට ගැනීම පිළිබඳව ලෝකයේ පුරාම කතා බහක් ඇති වෙලා තියෙනවා. මධ්‍යම සහ දකුණු ඇමරිකානු රටවල් වලට මේක අලුත් දෙයක් නෙමෙයි.
නමුත් ෆ්ලොරිඩාවට නම් මෙය තරමක් අමුතු විදිහේ අත්දැකීමක්. ඉගුවානා මස්වල රසය කුකුළු මස්වලට බොහෝ දුරට සමාන බව පැවසෙනවා. ඒ නිසාම බොහෝ දෙනා මොවුන්ව හඳුන්වන්නේ චිකන් ඔෆ් ද ට්‍රීස් කියන නාමයෙන්. ඒ වගේම තමයි ඉගුවානා මස් ඉහළ ප්‍රෝටීන් ප්‍රතිශතයකින් යුක්තයි. මේවායේ මේදය ඉතා අඩු මට්ටමක පවතින නිසා සෞඛ්‍ය සම්පන්න මස් වර්ගයක් ලෙස සමහරු සලකනවා. කෙසේ වෙතත් ෆ්ලොරිඩාව වැනි නාගරික ප්‍රදේශවල බෙසෙන ඉගුවානා සතුන් මීවිෂ හෝ වල්නාශක ඉසින ලද ශාක ආහාරයට ගෙන තිබිය හැකි නිසා ඔවුන් ආහාරයට ගැනීම අවදානම් සහගත වෙන්නත් පුළුවන්. ෆ්ලොරිඩාවේ සමහර පෞද්ගලික ආයතන මේ සතුන් දඩයම් කර මස් ලෙස අපනයනය කිරීමටත් මේ වන විට පෙළඹී සිටිනවා. මෙවැනි අධික සීතලක් ආවිට සතුන් දහස් ගණනක් එකවර අඩපණවීම සිදුවනවා. ඒත් සමග ඔවුන්ගේ ගහනය යම් ප්‍රමාණයකට පාලනය කිරීමට වනජීවී නිලධාරීන්ට හැකිවනවා. ඒවගේම තමයි මෙලෙස ගස්වලින් වැටෙන ඉගුවානා සතුන් අල්ලා වනජීවී නිලධාරීන්ට බාර දෙන ලෙස ජනතාවට මේ වන විට දැනුම් දී තිබෙනවා. පසුගේ දින කිහිපය තුළ පමණක් ඉගුවානා සතුන් 5000කට වඩා වැඩි ප්‍රමාණයක් අල්ලා ගැනීමට හැකි වී තිබෙන බවද වාර්තා වනවා. කෙසේ වෙතත් ඔවුන් පණ නැතුව සිටියද උණුසුම ලැබුණු විට ක්ෂණිකවම සක්‍රිය වී ආක්‍රමණශීලී විය හැකි බැවින් ප්‍රවේශම් විය යුතු බවද ඔවුන් දන්වා තිබෙනවා. ඉගුවානා සතුන්ගේ සම මතු පිට සැලමොනෙල්ලා බැක්ටීරියාව තිබිය හැකි බැවින් ඔවුන් නැල්ලීමේදී අත්වැසුම් භාවිත කිරීමට අත්‍යවශ්‍ය වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සීතල කාලගුණය ඉගුවානා ව්‍යාප්තිය පාලනය කිරීමට ස්වභාව ධර්මයෙන් ලැබුණු අවස්ථාවක් ලෙසයි ඔවුන් සලකන්නේ. ෆ්ලොරිඩාවේ අහසෙන් වැටෙන මේ ඉගුවානා සතුන් අපට පසක් කර දෙන්නේ සොබාදහමේ ඇති අසිරිමත් මෙන්ම තීරණාත්මක ක්‍රියාකාරීත්වයයි. මිනිසාගේ මැදිහත්වීමෙන් පරිසර පද්ධතියට එක් වූ ආක්‍රමණශීලී සත්ව විශේෂයක් පාලනය කිරීමට තාක්ෂණයට හෝ මිනිස් බලයට වඩා ප්‍රබල ලෙස ස්වභාවික කාලගුණ විපර්යාස සමත් වෙලා තියෙනවා. මෙය එක් අතකින් සතුන් පීඩාවට පත්වන සංවේදී කතාවක්. තවත් අතකින් ෆ්ලොරිඩාවේ දේශීය ජෛව විවිධත්වය රැක ගැනීමට ලැබුණු අරුම පුදුම අවස්ථාවක්. කොහොම වුණත් ඉගුවානා කියන්නේ ස්වභාව ධර්මයේ අපූරු නිමැයුමක්. ඉතින් මේ වගේ තවත් කතාවකින් අපි ආයෙත් දවසක හමු වෙමු.